දැන් ආණ්ඩුව හදලා අවුරුද්දක් එකමාරක් වෙනවා මොනවාද කරේ කියලා. මම ඔබට කියන්න ඕනේ අපේ සහෝදරවරු සමහර කරුණු කිව්වා මෙතන. ඒ වගේම අපි අවුරුදු එකමාරක් යනකොට මොනවාද කරේ කියලා අපි ඔබට කියන්න ඕනේ. මේ අවුරුදු එකමාරේ අපි රට පටන් ගන්නකොට 2024 සැප්තැම්බර් මාසේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරනකොට මේ රට බංකොලොත් රටක්. හැබැයි අපි 2024 නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවේ 159ක් අරගෙන මේ රටේ විශ්වාසයෙන් යුතු ජනතාවගේ විශ්වාසයත් කිව්වා 24 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට බංකොලොත් භාවයෙන් මේ රට මුදවගත්තේ ඔබ හදපු මේ ජනතා රජය මේ ජනතා ආණ්ඩුව. 2024 අපි දෙසැම්බර් 31 වෙනිදාට කිව්වනේ අපි ණය ගෙවන්න පටන් ගන්නවා. අන්න අපි 2025 අයවැය ඉදිරිපත් කළා. 2025 අයවැය ඉදිරිපත් කරනකොට අපිට යම් අභියෝග ප්‍රමාණයක් තිබුණා ආණ්ඩුව හදපු ගමන්. හැබැයි අපි මාර්තු මාසේ 22 වෙනිදා අයවැය සම්මත කරගත්තා. 22 වෙනිදා අයවැය සම්මත කරගෙන ඒ අවුරුද්දේ රාජ්‍ය ආදායම පිළිබඳව අපිට ඉලක්කයක් තිබුණා. අපි ඔබට කියන්න ඕනේ බදු නොගෙවපු මිනිස්සුත් බදු ගෙවන්න පටන් ගත්තා. බදු වැඩි කරේ නැතුව රාජ්‍ය ආදායම දෙගුණ කරා අපේ ආණ්ඩුව පළවෙනි අවුරුද්දේ. රාජ්‍ය ආදායම දෙගුණ කරලා පෙන්නුවා. ඒ රාජ්‍ය ආදායම දෙගුණ කරන්න තීරණය ගන්න වෙලාවේ තමයි මේ රටේ වැඩ කරන ජනතාවට තිබුණ දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක්. ඒ වත්තේ වැඩ කරන අපේ වතු ජනතාවට වගේම පෞද්ගලික අංශයේ මේ කඩ සාප්පුවල වැඩ කරන කර්මාන්ත ශාලාවල වැඩ කරන ඒ ආදරණීය නංගිලා මල්ලාට ඒ වැඩ කරන ජනතාවට තිබුණ ප්‍රශ්නයක් තමන්ගේ වැටුප් පිළිබඳව. රාජ්‍ය සේවකයෝ 2016 ඉඳන් වැටුප් වැඩි කිරීමක් තිබුණේ නැහැ. 2016 ඉඳන් වැටුප් වැඩි කිරීමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි 2025 ගත්ත තීරණය 2025 වැටුප් වැඩිවීමට ගත්ත තීරණය අනුව රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප මූලික වැටුප 180කින් වැඩි කරලා අපි ගෙනාවා උඩට. ඒ නිසා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගැටලුවට විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවට අපි එක පැත්තකින් උත්තරේ හොයලා දුන්නා පළවෙනි අයවැයෙන්. දැන් මේ අවුරුද්දෙත් පඩි වැඩි වුණා. වැඩි වුණා නේද පඩි මේ අවුරුද්දේ? ලබන අවුරුද්දෙත් වැඩි වෙනවා. බිලියන 106ක් ලබන අවුරුද්දේ. කෝටි 10600ක් ලබන අවුරුද්දේ රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශ සේවකයට වැටුප් වැඩි කරා. රුපියල් 21000යි තිබුණේ අවම පඩිය. ඒ 21000 ඇතුලේ තිබුණා රුපියල් 3500ක් අයවැය සහන දීමන 52කින් හදපු. හැබැයි අපි කිව්වා රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 57800ට එනකොට පෞද්ගලික අංශ සේවකයාටත් වැටුපක් වැඩි වෙන්න ඕනේ. ලංකා ඉතිහාසයේ පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප රුපියල් 30000 දක්වා 9000කින් අවම වැටුප වැඩි කරා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ පෞද්ගලික අංශ සේවකයා අපි මේ අවුරුද්දේ පටන් ගත්තා. අප්‍රේල් මාසේ ඉඳන් වතු සේවකයාගේ වැටුප රුපියල් 1750 කරා. වතු සේවකයාගේ වැටුපත් අපි 1750 කරා. රජයේ රුපියල් 200ක් දුන්නා. හාම්පොතුන්ට කිව්වා තව 200ක් දෙන්න. 400ක් දුන්නාම වැටුප අවම වැටුප අද වත්තේ වැඩ කරන ඒ කම්කරු ජනතාවගේ 1750යි. වැඩ කරන ජනතාව නියෝජනය කරන සියලු ශේෂ්ත්‍රවල වැටුප් ගැටළු වලට උත්තර සපයපු එකම ආණ්ඩුව මෑත ඉතිහාසයේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඔබ අපි හදපු ආණ්ඩුව.